හරි එතකොට ඔයාලට පුංචි වීඩියෝ එකකින් මේ දැනුවත් කරන්න ඇවිල්ලා තියෙන්නේ අපේ 20යි 25 ස්පීඩ් රිවිෂන් පන්තිය අපි මාස 6කින් මුළු විෂය නිර්දේශයම ආවරණය කරන පන්තියක් පුතා පටන් ගත්තා මේ මාසෙ මුල ඉඳලා ඒක අපි සාර්ථකව මාසයක් අවසන් කරලා තියෙන්නේ ඒකේ ජුනි මාසෙ මොකද වෙන්නේ කියලා කියන තමයි මේ පුංචි වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ හරි ඊට පස්සේ අපි මේ මාසයේ පුරාවටම අපේ පන්තිය තුල අපි පාඩම් කිහිපයක් කතා කරා. ඒකට අපේ පන්තිය පුතේ යන්නේ මෙහෙමයි. මාස 6න් මුළු විෂය නිර්දේශයම ආවරණය කරනවා. එක දවසක 13 වසරේ පාඩම් ටික සේරම මුලින්දලා යනවා. එක දවසක 12 වසරේ පාඩම් ටික සේරම මුලින්දලා යනවා. පුතේ අපි 13 වසර කරගෙන යන්නේ සෞන්දර්ය 9ට. ඒ වගේම 12 වසර කරගෙන යන්නේ පුතේ අපි බ්‍රහස්පතින්දා රෑ 7ට. ඊට පුතේ අපි 13 වසරේ මේ වනකොට මැනේජ්මන්ට් එක කොටසක් අවසන් කරලා තියෙනවා. ඒකට අපි මැනේජ්මන්ට් වලින් පුතේ 13 වසර පටන් ගත්තේ 12 වසර ගිණුම් කරන හැඳින්වීම ඉඳලා පටන් ගත්තා. ඒකට මේ මාසයේ පුතේ අපි මැනේජ්මන්ට් වල පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය නැතහොත් ආන්තික පිරිවැයකරණය කියන විභාගයට ලකුණු දෙවනි කොටසට ලකුණු 20ක් MCQ ප්‍රශ්න 3ක් වගේ වෙන් වෙන ලකුණු 42 කොටසක් සම්පූර්ණයෙන් පසුගිය විභාග ප්‍රශ්නත් එක්කම සාකච්ඡා කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ පුතේ අපි මේ මාසේ අන්තිම සතියේ පටන් ගත්තා ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන 13 වසරේ කොටස. ඊට පස්සේ පුතේ 12 වසර ගත්තොත් ගිණුම් කරණයේ හැඳින්වීම ලස්සනට අපි පැහැදිලිව කතා කරා. ඊට පස්සේ පුතේ අපි ගිණුම් කරන සමීකරණ කියන මාතෘකාවෙත් අවසානය දක්වා ඇවිල්ලා තියෙන්නේ මේ මාසේ. ඕක තමයි අපේ මේ මාසේ වැඩපිළිවෙල උනේ. අපි ජූනි මාසේ පුතේ අපි කතා කරනවා 13 වසර ගත්තොත් ප්‍රාග්ධන ආයෝජන තීරණ මාතෘකාව ඉවර කරනවා පසුගිය පාස් පේපර්ස් එකම කතා කරලා ජුනි මාසේ. ඒ වගේම 13 වසරේ ද්‍රව්‍ය පිරිවැයකරණය කියන පිරිවැය මාතෘකාව විභාගයට ලකුණු දෙවනි කොටසට ලකුණු 10ක් MCQ දෙකක් වගේන සම්පූර්ණ ලකුණු 18ක් වගේන පාඩමත් අපි ජුනි මාසේ ඉවර කරනවා. ඒ වගේම 12 වසර ගත්තොත් පුතේ ජුනි මාසේ අපි සමීකරණ සියලු පාස් පේපර්ස් කතා කරනවා. ඒ වගේම මූලික සටහන් පොත් මාතෘකාව සම්පූර්ණයෙන් අවසන් කරනවා. මූලික සටහන් පොත් ඇතුළට මුදල් ලැබීම් ගෙවීම් විකුණුම් ගැනීම මේ සියල්ල සමග බැංකු සැසඳුම් සියල්ල අපි ජුනි මාසය තුල ඉවර කරනවා. එතකොට ගිය අවුරුද්දෙත් මූලික සටහන් පොත් මාතෘකාවෙන් ලකුණු 30ක ගණන් ආවා බැංකු සැසඳුම් ගානයි මූලික සටහන් පොත් ගානයි. එතකොට අපි මේ මාසේ ජුනි මාසේ අපි 12 වසරේ මූලික සටහන් පොත් සියල්ල අවසන් කරනවා පසුගිය විභාග ප්‍රශ්නත් එක්ක ඒ වගේම සමීකරණ පාස් පේපර්ස් උත් කතා කරනවා. හරිද? එතකොට පුතා අපට පුළුවන් ලස්සනට ඉදිරි මාස 4ෙත් ලස්සනට වැඩ ටික කරගෙන යන්න ජූනි මාසය එක්ක තව මාස 5යි ඔයාලගේ එක්සෑම් එකට තියෙන්නේ. ඉතින් එහෙනම් අපට ජූනි මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ මේ වීඩියෝ ගෙනාවේ අලුතෙන් ළමෙක් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් ඒගොල්ලන්ට පන්තිය පිළිබඳ අවබෝධයක් ගන්න. ඊට අපේ මාසික පන්ති ගාස්තු වෙන රුපියල් 1500යි. අපි ජූනි මාසයට දාලා නිබන්ධන දෙකක් එවනවා. ඒ වගේම අලුතෙන් ජූනි මාසයටම දරුවෙක් සම්බන්ධ වෙනවා නම් පුතේ එයාට ජුනි මාසයේ නිබන්ධන ටික විතරක් ලබාගෙන එතෙන්දලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මාසික පන්ති ගාස්තු 2500ක් ගෙවලා. නැත්තම් පුතා අලුතෙන් ජුනි මාසෙට මුලින් අපේ පන්තියට ළමයෙක් සහභාගී වෙනවා නම් පුතේ එයාට පුළුවන් මේ මාසෙ කරපු රෙකෝඩින් සියලු ටිකයි මේ මාසෙට දාලා සියලුම ටියුට්ස් ටිකයි ජුනි මාසෙට දාලා ටියුට්ස් එකයි සේරම ලබා ගන්න රුපියල් 3500ක් ඉඳලා ගෙවලා. කැමති නම් සේරම ගන්න පුළුවන්. නැත්නම් එයාට 2500ක් ගෙවලා මේ මාසෙ ඉඳලා කටයුතු ටික නැතුව ජුනි මාසයේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔහොම තමයි පුතේ අපේ මේ මාසයේ වැඩ ටික අපේ පන්තියේ වෙන්නේ. පැහැදිලිනේ? නැවතත් සමරියක් ගත්තොත් පුතේ අපි මේ මාසෙ පටන් ගත්තා මාස 6න් කෝස් එකක්, මාස 6න් සිලබස් එක අවරණය කරන එක. එකේ ජුනි මාසෙට දාලා පුතේ අපි ලබන මාසේ 12 වසරේ මූලික සටහන් පොත් සියල්ල කතා කරනවා, සමීකරණ පාස් පේපර්ස් කතා කරනවා. 13 වසරේ ආයෝජන පසුගිය විභාග ප්‍රශ්න සියල්ල කතා කරලා පාඩම අවසන් කරනවා. ද්‍රව්‍ය පිරිවැයකරණය කියන නව එකකය ආරම්භ කරනවා. ඕක තමයි අපේ ජුනි මාසයේ වැඩපිළිවෙල වැඩක් තියෙන්නේ. අලුතෙන් කෙනෙක්ට මේ මාසයේ ටිකයි ජුනි මාසයේ ටිකයි දෙකම කවර් කරගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. මේ මාසයේ ටික තියලා ඕන නම් අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් මට පුළුවන් කියලා හිතනවා නම් ජුනි මාසෙ ඉඳලා ඉස්සරහට යන්නත් පුළුවන්.